හෙලෝ කොල්ලෝනේ ඉතින් මොකද වෙන්නේ? ඔන්න අද ඔයාලට ගෙනල්ලා තියෙන මායි මගේ යාළුවෙක් ගහපු සුපිරිම කස්ටම් එකක් තමයි. ඉතින් එහෙම තමයි මායි මගේ යාළුවා කස්ටම් ගහන්නේ. ඉතින් ගොඩක් ගහන්නේ නැහැ. එච්චර දැන් වැඩි ගේම් එකට වෙන්නෙත් නැහැ. ඔය වීඩියෝ එක දාන්නේ සක් එච්චර ගහන්නේ නැහැ යාළුවා. ඊයේ තමයි ඔය ටිකක් ගැහේ ඔය වෝල් එක ගන්න. මේ වෝල් එක ගත්තා මම. ඔයාලා ගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපල්ලා. හරිද? ගත්තම කමෙන්ට් එකක් දාපල්ලා. මම නම් ගත්තා. ඉතින් මොකද වෙන්නේ? ඔන්න මායි මගේ යාළුවා කස්ටම් එක දැන් බලමු කවුද පළවෙනි මැච් එක වින් කරන්න කියලා. හරිද? අම්මට සිරි වෙනවා ඩැමේජ් වුණා. අම්මට සිරි වෙනවා. හරියට බෝල් එක දෙන්න. ඔන්න ඔය විදිහට පළවෙනි මැච් එක මං ගහුවා. හරිද? ඉතින් පේනවනේ. මායි මගේ දෙන්න මොබයිල් ගන්නනේ. මම කොහොම මොබයිල් එක ගන්න මොකද යාළුවා PC ගන්නෑ. කවුරුත් PC ගන්නේ ඔන්න මායි මගේ ඔය විතරයි ගහන්නේ. හරිද? බලට ඒක පේනවනේ. අමුතෙන් කියන්න දෙයක් නැහැනේ. හරිද? අම්මට පොඩි දේ ඔෆ් කරලා කරන්න ඕන බෑ. හරි. අර මේ ෆෝන් එක එකලකට ඔෆ් කරලා උන් කරන්න ඕන බෑ. එකලකට ටච් වෙන්නේ නැතුව යනවා බා. එම්මෙ දීපා යනවා. ඉතින් කොල්ලෝනේ උඹලට මතක ඇති මගේ අර මං ගත්ත account එකේ තියෙන්නේ. ඒක ඉස්සුවා බං. හරිද? මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා පෝස්ට් එකකුත් දාලා තිබ්බා. හරිද? account එක ඉස්සුවා. ඒක ආය ගන්න විදියක් නෑ. ඔන්න ඔය විදිහට දෙවෙනි මැච් එක මං ගැහුවා. හරිද? ඉතින් ඒක ගන්න විදියක් නෑ. ඒක මං account එක ගත්ත එකාම තමයි ඒක ආපහු අරන් තියෙන්නේ. හරිද? මේකින්ද ඒක අරන් ඌ මා බ්ලොක් කරලා මම ගෲප් එකනුත් අයින් කරලා. දැන් මට ආපහු account එක ගන්න විදියක් නෑ. රික් දැම්මට ඌ රික් ගන්නෙත් නෑ. හරිද? ඉතින් දැන් ඒකට මං ස්කොඩ් රිමෝට් එකත් අරන් තිබ්බා. කාන්නේ වගේ මඩුවට ආපින්ද අවුලක් නෑ. හැබැයි ඊතර නෙම්බ මම මංක්ලියකුත් දාලා තිබ්බා. ඒක නම් අවුලක් නෑ. අම්මට සිරි වෙන ඔලුවක් බොල ගියේ. කැරි ඔලුවක් ඒ. හරිද? ඉතින් දැන් මොකද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා මට. හරිද? මා රවුලෙන් හිටියේ. දැන් නම් ඒ ඔලුවට දැන් මං සුපුරුදු ඊට මේකෙන් දාන්නම්. හරිද වීඩියෝ? ළඟදී අපේ account එකක් ගත්තොත් උඹලට ඒකෙන් වීඩියෝ දානවා. මම වීඩියෝ දාන account එකක් ගත්තා බා. එතකොට මොකද කරන්නේ? මට හිතා ගන්න බැරුව ගියා. ඉතින් ඒකේ ගොඩක් දේවල් තිබ්බා. හරිද? ඒව ගන්න 9ක් හිටන් තිබ්බා. ගොඩක් මහන්සි වෙලා බං account එක ගත්තා. දැන් ඒකත් නෑ. සුපුරුදු පරිදි මම මේකෙන් දානවා බං වීඩියෝ. වෙන මොනවා කියලා කරන්නද බං ඉතින්? දුකයි ඉතින්. කවන්නේ මට දැන් එහෙම ලොකුවට අවුලක් නෑ. මේ account එකේ දේවල් තියෙනවා. කෙන්ද ලොකුවට අවුලක් නෑ. මේ account එකේ ගොඩක් දේවල් තියෙනවානේ. ඒකින්ද මට කිසි ප්‍රශ්නයක් නෑ. හොඳ වෙලාවට මේක තියන් හිටියේ. නිකුණා නම් එහෙම මට කියලා වෙනවා බා. හැබැයි මට කලින් කොල්ලෙක් කියලා තිබ්බ account එහෙම කිසි සීන් එකක් ගැන. හැබැයි මම ඒක විශ්වාස කරේ නෑ මුලින්ම. උනාට පස්සේ තමයි බං තේන්නේ කරන්න කියලා. දැන් මායි මගේ යාළුවා ගහනවා. යාළුවත් ගහනවා. ඩැමේජ් නම් ගියා සෑ. මේ වෝල් එක පාර බං ඔබලා අනිවාර්යෙන් ගනින්න 23 වෙනි දෙනකම් විතරයි අනිත් තියෙන්නේ. අනිවාර්යෙන් ගනින්න. මේ විදිහට ගගහ යනවා මට ගහන්න අමාරුයි බං මේ හිර වෙනවා බං ඒකින්ද ගහන්න අමාරුයි බා. ඉතින් අරක මං මේ මොකද්ද මේ ආපු මොකද්ද මේ ෆයිනල් ෂොට් එක ගත්තේ නෑ යාළුවනේ. හැබැයි මොනවද ඒක අදින්න ස්පින් කරා ඒක ආවේ නෑ වෙලාවට. ඉතින් මේ ස්කොඩ් රිමෝට් එක නම් ආවා. දැන් එතනත් හිර වුණා බා. මේ ෆෝන් එක හිර වෙන එකෙන් තොර ලෝකයක් නෑ බා. මාර හිරවිල්ල බා හිර වෙන්නේ. කලින් ගහලා තියෙන යාළුවොත් එක්ක ඒ ඉස්සර බං ඒ කලින් account එක. ඉතින් ආසාවට ගේම් මේ පැත්තට එන මිසක් එච්චර වෙන්නේ නෑ බං. දැන් මං එච්චර ගේම් එකේ තිත්තිලා බං තියෙන්නේ මේ ෆෝන් එකත් එක්ක නේද? අම්මට සිරිනවා. අන්න පළවෙනි ඔන්න ඌ එකක් ගැහුවා. හරිද බං?
ඵලයේ එකක් ඌ ගැහුවා. බලමු බලන්න මේක මේ මැච් එක කොහොමද දන්නේ අපි ගහලා බලමුකෝ. බල සද්දයක් නැත්තම් ගණන් ගන්න බaba මේ ගහන සද්දේම මොකද මේ රෙකෝඩර් එකේ පොඩි ප්‍රශ්නයකින් තමයි බං ඔය සද්ද නැත්තේ මේ ඒකින්ද මම රෙකෝඩර් එක මාරු කරනවා බං දැන් බලමු බලන්න ඔය මැච් එක කවුරු දිනයිද කියලා. මේ මැච් එක කවුරු දිනයිද දන්නේ නැහැ. අපි බලමු මේක ගහලම. ඉතින් මිරි කනවා අම්මට සිරි වෙන්න බා. කැරිමිටි ගිහලා මිරි කන්නේ. වදින්නේ බං මගේ මේ අවුලක් තියෙනවා බං ඕෆ් කරලා රොන් කරන්න වෙලා තියෙන්නේ. ඒකින්ද මේ බොටාගේ ගහන්න බෑ නැත්තම් ගහන්න තිබ්බා. දැන් මේ 2GB හින්ද ගොඩක් අවුල් තියෙනවා බා. ඒ හින්දා බං මේ සීන් එකක් තියෙනවා. අඩෝ පල්ලට යන්න බා. බෝල් එකත් අදින්නේ නැහැ බං. ඒ ටච් වෙන සීන් එක ගොඩක් වෙලාට තියෙනවා බා. එතකොට එපා වෙනවා බං මට මේ ෆෝන් එකත් එක්ක. හරි. ගොඩක් වෙලාට ඩබලුත් යනවා බං අර. අඩෝ ඊ ටිකට ආවද බං. කන්නේ බා. කෝබා මේ ඉන්නේ කොල්ලා. සුද්දා මොකද වෙන්නේ? අඩෝ වදින්නේ නැහනේ බා. ඔළුව දීගෙන එනවා වදින්නේ බා. අඩෝ පොත් පල්ලයට එන්න බා. අඩෝ ග්‍රෙනේඩ් දාන්නේ බං. ඔබ ග්‍රෙනේඩ් දැම්මා කියලා මම මැරෙන්නේ නෑ බා. මේකේ හෙඩ් ෂොට් ඔන්ලි. යාළුවා නම් ඉතින් තාම මෙච්චර ගහගන්න බැහැ. මේ ළඟදී ගේම් එක පටන් ගත්තේ බා. ඔන්න ඔය විදිහට මේ මැච් එකත් මම වින් කරා. බුලට කියනවා කියලා මේ මොකද්ද මේ ෆයිනල් ෂොට් එක මේ මං ගත්තා. හරිද? ෆයිනල් ෂොට් එක මේකට මම නිකම්ම ඇදලා බැලුවා ජෙම් 80 ගාණක් තිබ්බා. වීක්ලි ලයිට් එකක් දාලා තිබිලා. ඉතින් මේ ඒක අරගත්ත මං. ඒක ජෙම් 19න් ඇදුනේ මේකට. ඒකත් තියෙන ඉඳා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නම් අරගෙන නැහැ බා. මට මම කලින් ප්‍රෝ කෙනෙක් වෙන වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒක අනිවාර්යෙන් බලපල්ලා. ඔයාලට වැදගත් වෙනවා. අලුත් කාල් ප්ලේයර්ලට නම් පරණ කාලේ උන්ට නම් වැදගත් වෙන්නේ නැහැ. මම පරණ කාලේ උන් දන්නවනේ. ප්‍රෝ කෙනෙක් එහෙම වගේ. මේ මෙතන ගහන්න තිබ්බම හරියට ගහන්න බෑ. පොඩ්ඩක් ඉතල ඕෆ් කරලා කරන ටච් වෙන්නේ නැහැ බා. බා. හරි බා. මොකද තමයි බලලට හරි අවුලන්නේ දැන් හරි. ඉතින් ඊරේ නා මේ පටන් ගත්තාම තමයි. ඉතින් මේ මොකද්ද මම හිටියේ. ඔය අලුත් කාල් ප්ලේයර්ල තමයි මම මේ වීඩියෝ මේ කොහොමද බලපල්ලා හරිද ලයික් එක කමෙන්ට් එක ෂෙයා පාරක් දාපල්ලා. මේ මට සීරි වෙන්න දුන බං ඒකකින් ගහන්න බෝල. මට සීරි එනවා දිල්ලා මට ඒක වැදුනේ. තාටියක් එහෙම වුණා නම් මං කපුති බා. ඔන්න ඒ ඔලුවත් ඉවරයි. අඩෝ යාළුවා කනවනේ බං මට සීරි වෙන්න. උඩ ටික පුරුදු කරලා ගන්න බෑ වගේ බා. උඹලගේ ෆෝන් එකේ අය කියන්නේ උඹලා ගෲප් එකක ඉන්නවා නම් MR විකී කියලා කාගේ හරි ගෲප් එකක ඉන්නවා නම් අනිවාර්යෙන් උගේ account ගන්න එපා. මම මාක් ගත්තකේ මුලින්ම දන්නේ නැතුව. උඹලට ඒ දේ වෙන්න දෙන්න නැතුව. උඹලට ඒ දේ වෙන්න දෙන්න බෑනේ බා. ඉතින් උඹලා කවදාත් උගේ account ගන්න එපා. ගන්න මේපා. වෙන කාගෙන් හරි කියන්නේ කොච්චර ගණන් වුණත් වෙන කාගෙන් ගනින් උගේ කොච්චර ලැබුණත් උඹ පට්ට හොරෙක් බා. අනිත් ඒ මං ඉල්ලුවෙත් වෙන එකක් දුන්නෙත් වෙන එකක් බා. ඒකින්ද එහෙම කරන්න බෑ බං පව් බං ඒගොල්ලෝ. දැන් ඒක තාත්තා කිට්ටේ විකුණලා බං. දැන් ඒගොල්ලෝ කොච්චර දුක් වෙන්නේ නැතුව මට සීරි වෙනවා. ඔළුව දීගෙන මාවොල
6ට 1යි බං අඩෝ 6ට 1යි බං අඩේ ඉතින් උඹලා කවදාවත් එහෙම එකකින් කවුන්ට් ගන්න එපා බං මේ පට්ට හොරෙක් බං මං දන්නේ නැතුව මං දාත්තා බං ගොනික් කවි ඉතින් ඒක තමයි මට ඕන දෙයක් ඉතින් ඕනේ බං අපරාධේ බං කවන්නේ බං මං account එකක් වෙන එකකින් ගන්නවා කොහොම හරි account එකක් මං කොහොම හරි මාන්සිලා ගන්නවා අරන් ඒකේ මං උඹට එමුත් වීඩියෝ දාන්නම් හොරෙක්ට නම් මේ පාර කොහොමත් අහු වෙන්නේ නැහැ බං මං එකපාරක් හොරෙක්ට අහු වුණා මං ඒකට කියන උට හොද මැසේජ් එකකුත් දැම්මා ආයෙ නම් එහෙම වෙන එකක් නැහැ බං මං කොහොමත් හොරෙක්ට අහු වෙන්නේ උඹත් අහු වෙන්න එපා බං ඔය අඩුවට හොඳ හොඳ account දෙනවා නේ බං උන්ට කොහොමත් අහු වෙන්න එපා බං මට සීරි වෙන්න ඔලුව ඉවරයි ඔන්න කොල්ලෝ අපි මැච් එක දින්නවා 7ට 1යි බං එහෙනම් කොල්ලෝ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා එකතු වෙලා උන්ද මගේ ගොඩ යන උදව් දීපල්ලා එහෙනම් බයි අනිවාර්යෙන් සෙට් වෙලා උදව්වක් දීපල්ලා හරිද